තෙරුවන් සරණයි. විශේෂයෙන් එළඹෙන ඉරිදා දිනය නැත්නම් 24 වෙනි ඉරිදා දිනේ විසක් පොය නිමිති කරගෙන අපි සති භාවනා සෙනසුන මුල් කරගෙන ස්ථානයේදී සතිය පිළිබඳව නැත්නම් සිහිය පිළිබඳව දෙකක වගේ වැඩසටහනක් කරනවා. මම හිතනවා ප්‍රදේශවාසීන් මේ වන විට දැනුවත් වෙලා ඇති. විශේෂයෙන් සතිපාසල් වැඩසටහන යටතේ අපි මේ පළාතේ තියෙන සිංහල ඉස්කෝල එහෙම නැත්නම් මුස්ලිම් දෙමළ විද්‍යාලවල අපි මේ වැඩසටහන විටින් විට කළා. ඒ වගේම දහම් පාසල් ආශ්‍රිතවත් සිද්ධ කළා. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙනවා ළමයි වගේම තරුණ අය, ඒ වගේම මැදිවිය, මහලු අය හැමෝම එකතු කරගෙන මේ වෙසක් මාසය මුල් කරගෙන එහෙම නැත්නම් වෙසක් පොය මුල් කරගෙන ඉරිදා දිනේදී හවස 4ට පැය දෙකක වැඩසටහන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපේ සතිපාසල් නිර්මාතෘ ගෞරවනීය උදේීරියම දඹජී සායනහාසගේ අනුශාසකත්වයෙන් අපි මේ වැඩසටහන ඉක්කඩුවේ භාවනා මධ්‍යස්ථානයේ අපි ස්වාමීන් වහන්සේ නමක් සිද්ධ කරන්නේ පවත්වන්නේ. ඉතින් අපි ආරාධනා කරන හැම දිනාටම සතිය පිළිබඳව සිහිය පිළිබඳව ඉගෙන ගන්න. ඒ අපි ජන්ම දායාදයක් නැත්නම් අපි හැමෝම ගාව තියෙන දෙයක්. නමුත් අපි මෙච්චර කාල නොසලකා හැරපු සිටිවිල්ලක් චෛතසිකයක් අපි ඉගෙන ගමු ජීවිතේ සැනසෙන්නට, ලෞකික වශයෙන් ජීවිතය සාර්ථක කරගන්නට, ලෝකෝත්තර වශයෙන් ජීවිතය සාර්ථක කරගන්නට අපි හැමෝම ගාව තියෙන ඒ සතිය පිළිබඳව අපි ඉගෙන ගමු. හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මේ සඳහා අපිට මේ මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ මොරවැව ලයිව් මාධ්‍ය අනුග්‍රහය. ඉතින් ඒ නිසා ඒ අයටත් අපි ස්තුතියි මේ අවස්ථාවේදී පළ කරමින් නැවත අපි ආරාධනා කර සිටිනවා. ලැබෙන ඉරිදා දිනේ සවස් 4ට අපි මේ වැඩසටහන ආරම්භ කරනවා. 3:00 වෙනකොටවත් මේ ස්ථානයට පැමිණෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් අපි සපයලා තියෙනවා. ඉතින් හැමෝටම ශාසනික ආරාධනාවක් ඇටියට සිද්ධ කරනවා. ත්වන් සරණයි.